දකුණු පළාත් සභා මැතිවරණ සමයේත් ඉන්පසුවත් මෙරට සියලු දෙනා අතර වැඩිපුරම කතාබහට ලක් වෙන මාතෘකාවක් බවට පත්වෙන්න නිශාන්ත මුතුහෙට්ටිගම මහතා සමත් වුණා. දැන් ඔහු නැවත වරක් කරලියට පැමිණ සිටින්නේ දකුණු පළාත් සභා මංගල සැසිවාරයේදී කලහකාරී ලෙස හැසිරීමෙන් හා පළාත් සභා නියෝජ්‍ය ප්‍රධාන ලේකම්වරයාට තර්ජනය කිරීමේ සිද්ධියක් සමගයි. දෙන්න බලන්න නැහැ කියලා. නැහැ කිව්වම වාහන තිබි ස්ථානයට මට ගෝ යන් කියලා. පස්සේ මං ගියා මං හිතුමත් ඒක. ගිය වෙලාවේ මගේ නැවත එතන තිබුණා අපේ ජීප් එකක්. ඒ ජීප් එක ඉල්ලුවා. මං වාහනේ දෙන්න කියන්නේ රිවුරක් නැහැ මේ වෙලාවේ. ඊට පස්සේ මගේ එකෙන් අල්ලලා ඇදලා ගත්තා මේ මට වාහනයක් දෙන්න බැරි නම් උඹේ ඒකම් කරන්නේ වැඩි මොකද්ද කියලා. මෙම තර්ජනය කිරීමට විරෝධය පාමින් දකුණු පළාත් ලේකම් කාර්යාලයේ සේවක මණ්ඩලය අද පෙරවරුවේ උද්ඝෝෂණයක නිරත වුණා. එය අවසන් වූයේ දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය ෂාන් විජේලල්ද සිල්වා මහතා එම ස්ථානයට පැමිණීමෙන් පසුවයි. අනතුරුව අද පස්වරුවේ උඩුගම ප්‍රදේශයේදී පොලිස් අත්අඩංගුවට ගැනුණු නිශාන්ත මුතුහෙට්ටිගම මහතා පසුව ගාල්ල පොලිස් මූලස්ථානයේ වෙත රැගෙන යනු ලැබුවා.